සුමිත්සකෝ මගේ ෂෝට් වීඩියෝස් වලට සාදරයෙන් පිළිගන්නවා. උත්සව සමයේ මා කලින් සඳහන් කරපු විනෝද චාරිකා වන්දනාමාන ඒ සියලු කටයුතු ඔබ ගමෙන් පිටත් වෙනවා. මේ වෙන විට අපි ඔබට මතක් කළ යුතුයි 2024 වසරේදී ඊ타මාත්ම අවාසනාවන්ත ලෙස දියේ ගිලීම් වලින් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම 595 දෙනෙකුගේ ජීවිත අපිට අහිමි වෙලා තියෙනවා. 2025 වසරේ මේ වන විට ස්ත්‍රී පුරුෂ පාර්ශ්ව දෙකෙන්ම ජීවිත 376ක් අපිට අහිමි වෙලා තියෙනවා. සමස්ත කොට්ටාශ 46ම ජලාශ ගංගා වැව් සහ මුහුදු ආශ්‍රිතව ශ්‍රී ලංකා පොලිසිය විශේෂයෙන්ම ජීවිතාරක්ෂක පුහුණු කණ්ඩායම් යොදවලා තියෙනවා. නාවික හමුදාව අපිත් සමග ඉන්නවා. ඒ වගේම එම හැම ස්ථානයකදීම දජයක් පතාකයක් දැන්වීම් පූර්වක් එහෙම නැත්නම් භයංකාර ස්ථාන සීමා කරලා තියෙනවා. නමුත් මේ කිසිම දෙයක් තැකීමකට නොකර විශේෂයෙන් බීමත්ව සෙසු අයගේ අයිතිවාසිකම් පිළිබඳ ගෞරව නොකර මේ ජනතාව පුරුදු වෙලා තියෙනවා ඒ දිය නෑමට. නිසා ඔබට නුහුරු නුපුරුදු ආගන්තුක ඔබ නොදන්නා ස්ථානවලට යෑමෙන් වළකින්න. පොලිසියේ සහාය ගන්න, අවට ගමෙන් සහාය ගන්න. ගමේ කෙනෙක්ගෙන් අහන්න අම්මේ තාත්තේ මේ ස්ථාන ස්නානය කරන්නට සුදුසුද නැද්ද කියලා. ඒ නිසා ඔබ හිතුමතේට ක්‍රියා කරන්නට ගියොත් ඔබගේ දුවදරුවන්ගේ වටිනා ජීවිත මෙන්ම මේ රටේ වැදගත් ජීවිත අපිට අහිමි වෙන්නට පුළුවන්. පීනන්න වගේම ජීවිත රක්ෂාව ගැන ඉගෙන ගන්න කැමති අයට පුළුවන් මගේ වීඩියෝ නරඹා ඉගෙන ගන්න උත්සාහ කරන්න. තව දෙයක් තමයි මම නොමිලේ පවත්වන්න බලාපොරොත්තු වන වැඩමුළු වලට වයස් භේදකින් තොරව ඕනෑම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. කැමති කවුරු හරි ඉන්නවනම් සෝෂල් මීඩියා හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. මගේ අදහසක් තියෙනවා අස්වැසුම තියෙන වගේම අඩු ආදායම් ලාභී ළමයින්ට නොමිලේ උගන්වන්න. හැබැයි පූල් ෆී එක නම් ගෙවා ගන්න ඕනේ. රුපියල් 300ක් හෝ 400ක් වගේ මුදලක් තමයි වෙන්නේ පැයකට. පැයක් හොඳට ඇති. ෆී එක පූල් එකෙන් පූල් එකට වෙනස් වෙනවා. ළමයි 5 දෙනෙක් නම් අඩුම ඉන්නවා නම් හොඳයි. මම ඉන්නේ බේගම් ප්‍රදේශයේ. එයාවට එන්න ළමයින්ට දෙමාපියන්ට පුළුවන් මගේ සෝෂල් මීඩියා හරහා මට කතා කරන්න. පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ YouTube channel link එක තියෙනවා. full lessons video බලන්න YouTube channel එක subscribe කරන්න. මගේ අනෙක් සෝෂල් මීඩියා links උත් පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඒක follow කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙන්නකම් හැමෝටම සුබ දවසක්.